Hello, සුවදවසක් වේවා. ඔබ දන්නවා නැවතත් මැද පෙරදිග කලාපේ යුතු උණුසුම. නමුත් අපි කතා කරන්නේ පොඩ්ඩක් වෙනස් විදිහට ඒක දිහා. මැද පෙරදිග කලාපේ මේ ආකාරයේ යුදමේ ගැටුමක් ඇති විය හැකි බව මීට වසර 4කට කලින් මා පුරෝකථනය කරා. එහෙම නැත්නම් අනාවැකියක් පළ කරා. හැබැයි මා අනාවැකියක් පළ කරේ සාමාන්‍ය අනාවැකි පළ කරන ආකාරයෙන් නොවෙයි. මගේ පරිසර අධ්‍යාපන වැඩසටහනේ කොටසක් හැටියට ඉතා දීර්ඝ විස්තරයක් කරමින් පරිසරය සහ පොළොව වැඩ කරන ආකාරය, මිනිසා ක්‍රියා කරන ආකාරය, මිනිසාගේ අතීතය, වර්තමානය, අනාගතය, අපේ තාක්ෂණය, මේ වගේ බොහෝ කරුණු සංඛ්‍යාවක් එකතු කරලා මම පුරෝකථනය කළා. ඇමරිකාව විසින් කළ යුතු යම් කිසි රාජකාරියක් තියෙනවා, නැත්නම් යුතුයකමක් වගකීමක් ඒගොල්ලන්ගේ රට වෙනුවට, ලෝකයේ වෙනුනොත් ඒගොල්ලෝ විසින් කරන්න ඕන වගකීමක්, යුතුයකමක් ඇමරිකා එක්සත් ජනපදයට තිබුණා. ඒ යුතුයකම ඒගොල්ලෝ ඉටු කරේ නැත්නම් ඒගොල්ලන්ට අපරත් අමාරුයි කියලා මම පුරෝකථනය කරේ. ඒ අනුව මේ වෙනකොට මැද පෙරදිග කලාපේ යුද උණුසුමක් ඇති වෙලා තියෙනවා. නමුත් මේක වෙන්න හේතුව ඇත්ත වශයෙන්ම ගෝලීය වශයෙන් ඇමරිකාවේ සතුව තිබුණු ඩොමිනන්ස් පවර් එක, එහෙම නැත්නම් ලෝක බලවතා වශයෙන් තිබුණු ඇමරිකාවේ ප්‍රතිරූපය සෙලවීම නිසා මේක සිදුවන්නේ. ඉතින් මේක ලෝකයට මොහොත තත්ත්වයක් නෙවෙයි. මොකද මම මේ විදිහට පුරෝකථනය කරලා තියෙන්නේ ඒ තත්ත්වය ඇමරිකාවේ බලය ගිලී යන්න ඉඩ තියෙනවා. එයින් මැද පෙරදිග මෙතෙක් කල තිබූ සමතුලිත බව බිඳී යන්න ඉඩ තිබෙනවා. ඒ සමතුලිත බව බිඳී යාමත් සමගම ලෝක ආර්ථිකයට, ලෝක සැපයුම් චේන් එක නැත්නම් සප්ලයි වලට ලෝපුරා සිදුවන අන්‍යෝන්‍ය සැපයුම් වලට බාධා වෙන්න ඉඩ තියෙනවා. මේ අනුව අපිට ඉස්සලාම පහර වදින්නේ මැද පෙරදිග හරහා එන ගෑස් සහ තෙල් වලට. ඊළඟට ඒක මිල වැඩි වෙනවා. ඒ වගේ ගැටලු බොහෝ ගණනාවක් වෙනවා. ඊට පස්සේ යුද්ධය ඉතා නරක තත්ත්වයට පත් වුණොත් එහෙම මැද පෙරදිග කලාපයට ලැබෙන සැපයුම් පවා අඩු වෙන්න පුළුවන්. මැද පෙරදිගත් පිට රටින් ලැබෙන සැපයුම් මත යැපෙන රටවල්, බොහෝ රටවල් පිට රටින් ලැබෙන සැපයුම් සහ ආහාර භෝග මත යැපෙනවා. ඉතින් මේ වගේ විශාල ගැටලු ප්‍රමාණයක් ඇති වෙන්න පුළුවන් ලෝක පුරා. යුරෝපයේ ආර්ථිකයට බාධා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ගැටලු තත්ත්වයක් ඇති වෙලා තියෙනවා දැනට. මේ බව මම සඳහන් කරන්නේ වෙනස් කෝණයකින් දැනට පවතින යුද්ධය ගැන විශ්ලේෂණයක් ලෙස නෙවෙයි මා කරන්නේ. මගේ අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ කොටසක් හැටියට ඔබට ලබා දිය යුතු තොරතුරක් හැටියට මේ තොරතුරු මම සඳහන් කරන්නේ. ඒ වගේම මෙතනදී කියවනේ ඇමරිකා එක්සත් ජනපදයේ විසින් කළ යුතු යම් කිසි රාජකාරියක් ඒගොල්ලන් අතින් මගහැරලා තියෙනවා බොහෝ කාලයක් තිස්සේ. ඒ අනුව ඒ නිසා ඇතිවෙච්ච පාරිසරික ප්‍රතිරෝධය සහ පරිසරයේ අප්‍රසාදය නිසා පොළොවට සහ පරිසරයට සහ පරිසරය සමාජයට ලැබෙන පාරිසරික පහසුව නැත්නම් පාරිසරික සමතුලිත බව නොලැබී යාම නිසා ලෝක පුරා කාලගුණික සහ දේශගුණික විපර්යාස වශයෙන්ුත්, ලෝක පුරා ස්වභාවික ව්‍යසන වශයෙන්ුත්, ලෝක පුරා සමාජීය ගැටලු වශයෙන්ුත්, ලෝක පුරා ආර්ථික ගැටලු, සමාජීය ගැටලු වශයෙන් හඳුන්වන්නේ යුද්ධ කලකෝලහල තමයි එකිනෙක අතර තියෙන ගැටුම්. ඊළඟට ආර්ථික වශයෙන් සහ තමයි සෞඛ්‍ය වශයෙන්ුත් අපිට ගැටලු ඇති වෙන්න පුළුවන්. වගේම ග්‍රාහක ගැටීම් නිසා සහ පිටසක්වල ජීවි හරහා ඇතිවිය හැකි යම් බාධාකාරී තත්ත්වයන් අපිට ඇති වෙන්න පුළුවන්. දැනට අපිට ග්‍රාහක ගැටීමක් සිදු වෙන්නේ නැතත් අපගේ සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කරන ග්‍රාහක සහ වෙනත් ග්‍රහ වස්තුන් නිසා ඒවා සමතුලිත බව පවත්වාගෙන උත්සාහ කිරීම නිසා ඇතිවන සූර්ය කුණාටු සිට විවිධ ගණයේ ශක්ති විපර්යාස නිසා පොළොවේ සමතුලිත බව හෙවත් අපේ පරිසරයේ සමතුලිත බවට
බැලූ බැලමට පරිසරයේ සමතුලිත බවට නමුත් ඍජු සහ වක්‍ර වශයෙන් අපිට දකින්න නොලැබෙන ආකාරයට සමාජීය ගැටලු වශයෙන් ඇති වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ ගැන තා පරිස්සම් වෙන්න ඕනේ. මම හැමදාම කියන ආකාරයට අපිට ස්වභාවික වේසන වලින් නැත්නම් පාරිසරික ප්‍රතිරෝධයෙන් ගැලවෙන්න උදව් කරන්නේ පරිසරයම තමයි. ස්වභාව ධර්මයේ ගැටලු වලින් නිදහස් වෙන්න අපිට තියෙන එකම විසඳුමත් ස්වභාව ධර්මයයි. ඒකට ස්වභාව ධර්මය කියන්නේ ඉගෙන ගන්න. ස්වභාව ධර්මයේ පරිසරය කියන්නේ අපි දන්නා මෙතෙක් කල අපි දැන සිටි ආකාරයේ පටු මාත්‍රකාවක් නෙමෙයි. ඒ ඉතා පුළුල් මාත්‍රකාවක්. ඒ මාත්‍රකාව හරහා අපගේ පාරිසරික මාතෘකාව අධ්‍යයනය කිරීම හරහා අපට ඇති වේ හැකි මිනිසාට ඇති හැකි බොහෝ ගැටලු විසඳ ගන්න පුළුවන්. පරිසරයේ උදව්වෙන් එවත් පරිසරයට බාධා නොකරන ආකාරයෙන් ජීවත් වීම මගින් අපට පරිසරයේ ආශිර්වාදයේ අහිමි නොවී පවත්වාගෙන යන්න පුළුවන්. පරිසරයේ උදව් අහිමි නොවී පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට ඒ වගේ ගැටුම් ඇති වෙනව අඩු නිසා අපට පාරිසරික ගැටලු අඩු වීම නිසා කාලගුණික දේශගුණික විපර්යාසත් ස්වභාවික වේසන අවම වෙන්න පුළුවන්. ඒ වගේම සමාජීය වශයෙන් අපට ඇති වෙන ගැටලු අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ආර්ථිකම වශයෙන් ඇති වෙච්ච ගැටලු, ශාස්ත්‍රීයත්වයේ පිළිබඳ ගැටලු, ග්‍රාහක නිසා ඇති වෙන ගැටලු වෙනත් ග්‍රහ ලෝකවල පීඩන නිසා ඇති වෙන ගැටලු, අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ පීඩන නිසා ඇති වෙන ගැටලු මේ සියල්ලම පාලනය කරගන්න අපට පුළුවන්. පරිසර හිතකාමී ලෙස ජීවත් වෙන්න ඉගෙන ගැනීමෙන්. හැබැයි පරිසර හිතකාමී ලෙස ජීවත් වෙන්න ඉගෙන ගන්නවා කියන්නේ සාමාන්‍යයෙන් කුණු පුච්චලා පොලිසියෙන් පරිස්සම් කරන එක ගැන නෙමෙයි මම දැන් කතා කරන්නේ. මොකද ඒවත් කළ යුතු දේවල් වලට මා කතා කරන මට්ටමට ඒවා ඉත සුළු ගණේ ගැටලු. අපි නොදැනුවත් අපි ඊට වඩා මහා පරිමාණයේ පරිසර දූෂණයකට සහ අපේ ක්‍රියාකාරකම් නිසා ඇති වෙන පාරිසරික ප්‍රතිරෝධයකට අපි මුහුණ පානවා. නැත්නම් අපි පරිසර දූෂණයක් සහ පාරිසරික ප්‍රතිරෝධයක් අපිට විරුද්ධව ඇති කරගන්නවා. ඒ ඇති කරගන්න පාරිසරික ප්‍රතිරෝධය පෙරලා අපේ පරිසරයටත් අපේ සමාජයටත් ගැටලු වෙන ආකාරයට ක්‍රියාත්මක වෙනවා. ඉතින් පොළොවේ ජීවත් වෙන්න පුළුවන් පරිසරය පවත්වා ගැනීම වගකීම මිනිසා සතුයි. ඒ නිසා ඔබට ඒ ගැන අවධානය යොමු කරන්න මතක් කරන අතර මා කලින් කරපු අනාවැකිය පිළිබඳ වීඩියෝ පටේ ලින්ක් එක මේ වීඩියෝ පටත් එක්ක පළ කරනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න. ඒක ටිකක් දිග වීඩියෝ එකක් බලන්න. වීඩියෝ 5ක් තියෙනවා පුළුවන් නම් බලන්න. පැය 4-5ක් දිග වීඩියෝ එකක්. ඒකේ අර පරිසරයේ ස්වභාව ධර්මයේ ලෝකයේ අවකාශයේ අපගේ අතීතයේ වර්තමානයේ අනාගතයේ ඒ වගේ බොහෝ විස්තර ඒවල සඳහන් වෙලා තියෙනවා. ඒ සියලුම විස්තර දැනටත් වැදගත්. අවුරුදු 4ක් පරණවට තොරතුරු පරණ නැහැ. ඉතින් බලන්න. ජය වේවා.